ආයිබෝවන් අදත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශපාලනය ගැන නම් කිසිම දෙයක් කතා කරන්න විදියක් නැහැ. ඒ කියන්නේ එට ඡන්දේ තියෙනවා. ඒ නිසා මේ අපි කාට හරි කඩේ යනවා නැත්නම් අපේ පක්ෂයට ආදරෙන් සාදරෙන් අපි අනුග්‍රහයක දෙනවා කියලා උද්ඝෝෂණ කරන්න පුළුවන්. අනම්මනම් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ඒක නෙවෙයි අද කියන්නේ. අපිට වැඩක් කරා ගන්න ඕනේ නම් ගෙදර හරි ගමේ හරි වටපිටාව හරි පන්සලේ හරි අපි පදිංචි වෙලා ඉන්න ප්‍රදේශේ හරි අපේ රට තුල හරි අපිට වැඩක් කරා ගන්න ඕන නම් මිනිස්සු ඕනේ. ඒ වගේම රාජකාරියේ ඉදලා ඉන්න නිලධාරිලා අපි එකඟ වෙන්න ඕනේ. ඒ වගේම අපිව පිළිගන්න පුළුවන් විදිහට අපේ ඇසිරීම අපේ සංස්කෘතිය ඒ වගේම විනිවිදය ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. එතකොටනේ වැඩක් කරා ගන්න පුළුවන්. දැන් ගමේ වැඩක් කරා ගන්න ඕන නම් ආලපාල කට්ටිය ඉතින් හිතන්නේ නෑදෑයෝ ඔක්කොම අපි කියන දේ ආන්න පුළුවන් විදිහට ඒ කට්ටිය අපි කියන දේ ක්‍රියාවට ගේන්න පුළුවන් විදිහට එකඟ වෙන්න පුළුවන් විදිහට අපිට අපේ ඇසිරීම තිබ්බොත් තමයි ඒ කට්ටිය ඒක පිළිගන්නේ. ඒ වගේම දැන් ගෙදර වුණත් මොකක් හරි වැඩක් කරා ගන්න ඕන නම් අපි සම්ඩු සරවල් කරාගෙන ඉන්නකොට මොකක් හරි වැඩක් කියලා කියවගම මේ අල්ලලා දාන්න අනම්මනම් මේක කරා ගන්න බෑ කියලා අපි විශ්ික් කරලා දාන්න. එතකොට එතන විශ්වාසය කැඩෙනවා. ඒ නිසා අපි ගෙදර ඉන්න කට්ටිය සමහර වෙලට කියන්නේ නෑ පොඩ්ඩක් කූල් වුණාට පස්සේ කතා කරමු වැඩේ කරා ගන්න පුළුවන්. එයා දැන් තරාවෙන් ඉන්නේ එක්ක කේන්තියෙන් ඉන්නේ මොකක් හරි කල්පනාවක් ඉන්නේ දැන් ගිහලා ඒවා ආන්න එපා. ඒ වගේම දැන් ග්‍රාම සේවකයෝ හරි නැත්තම් මේ රාජ නිලධාරීලාගේ හරි මොකක් හරි අපිට වැඩක් කරා ගන්න ඕනේ ලියුමක් ගන්න ඕනේ නැත්තම් අපිට මේ මොකක් හරි ඒ වැස්සක් ඇවිල්ලා පාර හොදාගෙන ගියා සිමෙන්ති කොට්ට දෙකක් ගන්න ඕනේ එමි කියලා කිව්වොත් එහෙම අපි අර ඇසිරෙන විදිය ඒ වගේ ඒ කට්ටියත් එක්ක එකඟ වෙලා ඒ කට්ටියත් එක්ක මෙන්න මේ මිකලා පැහැදිලි කරලා විශ්වාසයක් තබලා මෙන්න මේක කරලා දෙන්න අපි කෝරකාරය නෙවෙයි එමි කියලා අපි වැඩපිළිවෙලක් විදියට ඒක ක්‍රියාත්මක කරන්න අපි මොකක් හරි වැඩක් කරනවානේ. අන්න ඒ විදියට තමයි හැමතැනම ඔෆිසියේ වුණත් කාර්යාලයේ වුණත් ඉස්කෝලේ වුණත් ගුරුවරයාත් එක්ක ශිෂ්‍යයාත් එක්ක තියෙන සම්බන්ධය. ඒ වගේම මේ දේවල් වලින් තමයි අපිට උවමනා දේවල් අපි ඉෂ්ට කරා ගන්න පුළුවන්. ඒ නිසා දැන් ලොකු කාර්යාලයක් තියෙනවා මධ්‍යම ස්ථානයේ කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලයට අපිට වැඩක් කරා ගන්න ඕනේ. ඒ තමයි අස්සමක් ගන්න ඕනේ කියලා කිව්වොත් ලියුමකට මොකකට හරි. එතකොට අපිට ඉස්සල්ලාම හම්බෙන්නේ කවුද? ගමේ ඉන්න අපේ කවුරු හරි අඳුරන එක්කෙනෙක්. එක්කෝ එයාට දැන් මේ රාජ්‍ය සේවය වෙනුවෙන් නැත්නම් මේ මණ්ඩලය වෙනුවෙන් එයාට අත්දැකීමක් තියෙනවා. එයාව අල්ලගන්න. ඊට පස්සේ එයා මාර්ගෙන් අපි යනවා එතන ඉන්න ළඟ ඉන්න නිලධාරීලා ඒකට අදාළ වෙන නිලධාරිකාව. ඊට පස්සේ එයා අඳුල්ලා දෙනවා මෙන්න මේ වැඩේ කරා ගන්න ඕනේ කියලා එයාව එකඟ කරා ගන්නවා. ඊට පස්සේ ඊළඟට එක්කනට අරයා ගෙනියනවා. ඊට පස්සේ අරයාව ඊළඟ එක්කන ගෙනියනවා. අන්තිමදී අපි අන්න ඌමනා එක්කනව කරන් එන්න කියලාගෙන අර මිනිස්සයා පිළිගන්න විදියට අපි විශ්වාසය තබන්න ඕනේ. එතකොට තමයි වැඩේ කරා ගන්න පුළුවන්. එතකොට මෙතන විරුද්ධව නෑ මං මේකයි මං අරකයි කියලා අපි වෙන් වෙලා ඉන්නකොට කිසිම දෙයක් කරා ගන්න බෑ. ඒක අදිමදි කරනවා ඒක අදිනවා නිකම්ම ඉබේම අපිට හම්බෙන්න තියෙන ආධාර උපකාරය හරි කොච්චර හරි කපාගෙන දෙන්න බලමන් තමයි අර නිලධාරිලා බලන්නේ. ඒ නිසා අපි මධ්‍යම ස්ථානයේ කවුද ඉන්නේ කින්න මන්ද කියලා බොයහලා බලාගෙන ඒ කට්ටිය එක්ක අපි ඔක්කොම එකට ඉන්නවා කියලා දැන් පෞද්ගලික මං කාට හරි විශ්වාස කරනවා එක්කෝ ඒ අයාගේ මාර්ගෙන් යනවා කියලා කිව්වට පොදුවේ වැඩක් ඒක ඌමනා කරන පොදු හැම වැඩම පොදු වැඩක් තමයි සාමාන්‍ය බලනකොට. පෞල් වැඩ අත්හැරලා බලනකොට හැමදේම පොදු වැඩක් තමයි. එතකොට ඒව කරා ගන්න පුළුවන් නම් ඒකට එකඟ වෙන්න විදියට අපේ ඇසිරීම වෙන්න ඕනේ, අපේ විනිවිදය වෙන්න ඕනේ, අපි විශ්වාසය තබන්න ඕනේ. එන්න ඒ වගේ තියෙනවා. ඒ නිසා මේ ඊළඟට වෙන්න යන දේවල් හරියට විශ්වාසය ගොඩනගා ගන්න නගා ගන්න පුළුවන් විදියට ඒ වගේම ඒ ඉහළ පෙළේ තියෙන
අපිට ඌමනා කරන අපිට ලබා දෙන්න තියෙන දේවල් ඔක්කොම ලබා ගන්න පුළුවන් තරම් අපිට වැඩක් කරා ගන්න ඕන නම් විශ්වාසය තබා ගන්න ඒ විදියටම යන්න. නැත්තම් අරේට ගිහිලා මේට ගිහිලා මෙයාට ගිහිලා කියලා වැඩක් කරා ගන්න පුළුවන් නෑ. නීතිය තියෙනවා මම මේක කොමාරි කරලා කරා ගන්නම් කියලා කිව්වොත් එහෙම අපිට කාලේ නාස්ති වෙනවා. ඒක අදිමදි කරනවා. කොමාරි ඇද්දලා කොච්චර දුර හරි ගෙනියලා අපේ මොකක් හරි එපා කරන විදියට දානවා. ඒ නිසා ඒවම කරන්න යන්න එපා. මේක මං කියන්නේ මොකක් හරි ඉදිරියට යන වැඩපිළිවෙලකට අපි එකඟ වෙනවා නම් ඔය පැත්තටද අපි ගිහිල්ලා වැඩ කර ගන්න පුළුවන්. ඒ පැත්තට අපි නැමිලා ගිහිල්ලා වැඩ කර ගන්න පුළුවන් විදිහට අපි වැඩ කරනවා. ඒ කියන්නේ අපි සම්ඩු දරුවල් කරාගෙන නැත්නම් වෛරයෙන්, ක්‍රෝධයෙන් කිසි දෙයක් කරා ගන්න බෑ. ඒ කියලා කියන මේ වැඩසටහන තමයි අද මම කිව්වේ. ඒ නිසා හිතන්න මොනවද කරන්න ඕනේ, කාවද අපිට එකඟ කරා ගන්න ඕනේ, ගමේද, ගොඩේද, නැත්නම් පවුලේද, නැත්නම් අනිකුත් මණ්ඩලයේද, නැත්නම් සමාජයේද අපි ඉන්න විදියට කොහොමද ඇසිරෙන්න ඕනේ විදියට ඉගෙනගෙන ඒක මොලේ ඇතුලේ තියාගෙන විශ්වාසය ඇතුළ විශ්වාසය තබාගෙන වැඩ කරගන්න පුළුවන් නම් අන්න අපිට සාර්ථකව අපිට ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. නැත්නම් අරු කෙරේ නෑ, මූ කෙරේ නෑ, අරයත් එහෙමයි මෙයත් එහෙමයි කියලා විශ්වාසය කඩාකප්පල් කරන විදියට ඇසිරෙන්න එපා. මතක තියාගන්න. තවත් වීඩියෝ එකක් හමු වෙනතුරු ඔබ සියලුන්ට ආයිබෝවන්.